අද අපේ මේ සොයා බැලීම ආයුධයක් ගැනවත් යුද්ධයක් ගැනවත් නෙමෙයි. අපේ මේ සොයා බැලීම අතීතයේ පැවතුණු යුද්ධවලදී වගේම අනාගතයේ පැවැත්වෙන්න නියමිත යුද්ධවලත් ප්‍රහාරකයානා නියමුවන්ගේ ජීවිත බේරා දෙන ටෙස්ට් පයිලට්ලා අතරින් පුරාවෘත්තීය රුසියානු ටෙස්ට් පයිලට් සර්ගේ බොග්ඩන් ගැන. ඔබ බලනවා ඇති මෙච්චර කම්බැට් පයිලට්ලා ඉද්දී ටෙස්ට් පයිලට් කෙනෙක් කොහොමද පුරාවෘත්තයක් වුණේ කියලා. ඒකට හේතුව ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙද්දි තේරුම් ගන්න පුළුවන් වෙයි. ටෙස්ට් පයිලට් කෙනෙක් අහසට අරගෙන යන්නේ වැඩ අවසන් නොකළ අස්ථාවර සහ හැසිරීම අනුමාන කළ නොහැකි ප්‍රහාරක යානයක්. අනෙත් පැත්තෙන් කම්බැට් පයිලට් කෙනෙක් ප්‍රයාසර කරවන්නේ සියලුම පර්යේෂණ කටයුතු අවසන් කර වැරදි නිවැරදි කරන ලද යානයේ හැකියාවන් පිළිබඳ ඉතාමත් හොඳින් වාර්තා පවතින ප්‍රහාරක යානයක්. එතකොට ඔයාලට තේරෙනවා ඇති ටෙස්ට් පයිලට් කෙනෙක් කම්බැට් පයිලට් කෙනෙකුට වඩා කොච්චර දක්ෂ අත්දැකීම් බහුල පයිලට් කෙනෙක්ද කියලා. ඒ අතරනොත් ලෙජන්ඩ් කෙනෙක් කියන්නේ වෙනම ලෙවල් එකක්. 64 හැවිරිදි සර්ගේ බොග්ඩන් රුසියානු එලයිට් එයාක්‍රාෆ්ට් ඩිසයින් බියුරෝ වල ප්‍රධානම ටෙස්ට් පයිලට් විදිහට විශාල කීර්ති නාමයක් දිනාගෙන තියෙන්නේ රුසියානු පස්වන පරම්පරාවේ සූ-57 ප්‍රහාරක යානා පැදවීම සඳහා. එතෙක් කාලයක් නිෂ්පාදනය වූ රුසියානු ප්‍රහාරක යානාවලට වඩා විශාල වෙනස්කම් රැසක් එක්ක තමයි සූ-57 ෆයිටර් ජෙට් එක නිෂ්පාදනය වෙන්නේ. සූ-57 ප්‍රහාරක යානා නිෂ්පාදනය වෙන්නේ නවීන එන්ජින්, නවීන ස්ටෙල්ත් ඩිසයින්, නවීන ෆ්ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් සහ ස්ට්‍රීම් සුපර් මැනුවරබිලිටි කියන සියලුම අංගයන් එකතු වෙලා. SU-57 කියන්නේ එතෙක් නිෂ්පාදනය වුණු රුසියානු ප්‍රහාරක යානා මාදිලිවලට වඩා අතිශයින්ම වෙනස්ම ආකෘතියක්. ඒ නිසාම සූ-57 ප්‍රහාරක යානය පියාසර කරවීම අතිශයින්ම අභියෝගාත්මක එකක් වුණා. එම අභියෝගය සර්ගේ බොග්ඩන් විසින් බාරගන්නවා. ඒ මොහොතේදී තමයි රුසියානු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා ව්‍යාපෘතියේ රඳා පැවැත්ම තනි එක් පුද්ගලයෙක් මත පැටවෙන්නේ. ඉතාම කෙටි කාලයකින් සර්ගේ සියල්ලන්ම මවිත කරමින් වෙනත් ප්‍රහාරක යානයකින් කරන්න බැරි මැනුවැක්ෂන් සූ-57 ප්‍රහාරක යානයෙන් ප්‍රෆෝම් කරමින් අහස වර්ණවත් කරන්න සමත් වෙනවා. ඉතාමත්ම අවදානම් සූ-50 ෆොටෝටයිප් ප්‍රහාරක යානයේ ඉඳන් අද වන විට කම්බැට් රෙඩි සූ-57 ප්‍රහාරක යානා නිෂ්පාදනය දක්වා ගමන සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ සර්ගේ මත. ඔහු ප්‍රහාරක යානා පියාසර කරන්නෙක් නෙමෙයි. ඔහු ප්‍රහාරක යානයට පියාසර කරන්න උගන්වන්නෙක්. ඔහුගේ සෑම පියාසර වාරයක් අවසානයේදීම ප්‍රහාරක යානයේ වැඩි දියුණු කිරීමට අවශ්‍ය තොරතුරු එක්රැස් වෙනවා. ප්‍රහාරක යානය සුපර්සොනික් ස්පීඩ් එකේදී හැසිරීම කොහොමද, ඉතාම තියුණු හැරවීම්වලදී යානයේ ප්‍රතිචාරය කොහොමද, අතිපීඩන අවස්ථාවේ පද්ධති ප්‍රතිචාරය කොහොමද වගේ කියන ඉතාම වැදගත් තොරතුරු මේ පියාසරවලදී එක්රැස් කරගන්නවා. සර්ගේ සපයන නිවැරදි තොරතුරු යානයේ ෆ්ලයිට් කන්ට්‍රෝල් සොෆ්ට්වෙයා ආකෘතිය සහ ආරක්ෂා වැඩි දියුණු කිරීම ඉතාම වැදගත්. සර්ගේ බොග්ඩන් කොච්චර දක්ෂද කියනවා නම් ඔහු තනිවම සූ-57 ප්‍රහාරක යානා කිලෝමීටර් දහස් ගාණක් දුර යාශෝවලට පියාසර කරවනවා. ඇතැම් අවස්ථාවල ඔහු පියාසර කරන්නේ ප්‍රහාරක යානා පියාසර කරවීමට අත්‍යවශ්‍ය පයිලට් කිට් එකක් පවා නොමැතිව. සර්ගේ බොග්ඩන් වගේ දක්ෂ ටෙස්ට් පයිලට්ලා නිසා තමයි අද ලෝකයේ පුරා කම්බැට් පයිලට්ලා ජීවතුන් අතර ඉන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි යානය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙන්නේ ටෙස්ට් පයිලට් විසින් ලබා දෙන නිවැරදි තොරතුරු මත. අනෙත් දෙය තමයි ඕනෑම යානයක පළමු කම්බැට් පයිලට් ගෲප් එක ට්‍රේන් කිරීම සිදු කරන්නේ ටෙස්ට් පයිලට් විසින්. එතකොට ලෝකය පුරා ඉන්න කම්බැට් පයිලට්ලාගේ පළමු ගුරුවරයා වෙන්නේ අදාළ ප්‍රහාරක යානය නිෂ්පාදනය කරපු රටේ ඉන්න ටෙස්ට් පයිලට්. සර්ගේ බොග්ඩන් වගේ ඉතාම දක්ෂ නිර්භීත ටෙස්ට් පයිලට්ලා නිසා ඉතාම අවදානම් ෆොටෝටයිප් ප්‍රහාරක යානා ලොව ප්‍රබලම ප්‍රහාරක යානා බවට පත්වෙනවා. සර්ගේ බොග්ඩන්ගේ මේ දක්ෂතාවයත් නිර්භීතකමත් නිසා රුසියානු වීරයන් සඳහා පිදෙන හීරෝ ඔෆ් ද රෂියන් ෆෙඩරේෂන් සම්මානයෙන් පවා පිදුම් ලබා තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔබ කවදාහරි අදහාගන්න බැරි මැනුවැක්ෂන් ප්‍රෆෝම් කරන ප්‍රහාරක යානයක් දැක්කොත් ඔබට මතක් වෙයි මේ තියෙන්නේ ඉතාම දක්ෂ ටෙස්ට් පයිලට් කෙනෙකුගේ නිර්භීත කතාවක අවසාන ප්‍රතිඵලය බව.